මේ වීඩියෝ එකේදී මගේ ඇස්වලට කඳුළු ආවොත් සමා වෙන්න. මං සංවේදී මිනිස්සෙක්. මට මේ වීඩියෝ එක කලින් කරන්න තිබ්බ. හැබැයි මේ මට එතනදී ඒක කරන්න තරම් හිත හයිය නෑ. හැබැයි මේක කළ යුතුම දෙයක්. හදිස්සියෙම මේ පොය දවසේ අද මේ දානයක් මම බාරගත්තා. ෆ්‍රීඩම්ස් හෝම්ස් කියලා කැලණිය මේ මානසික රෝගීන් පුනරුත්ථාපනය කරන ආයතනයක. මම ඒ දානේ දවල් දානයක් දෙන්න ගියේ. එතන ඉන්නවා පිරිමි කට්ටිය 15 දෙනයි, ගෑනු කට්ටිය 15 දෙනයි. මට ඒව සමහර දේවල් ටිකක් දරන්න අමාරුයි. දැන් එතනට ගියාට පස්සේ මම දැක්කා දැන් එතන ඉන්නේ මානසික රෝගීන් සුව වෙමින් පවතින කට්ටිය පුනරුත්ථාපනය කරන තැනක්. හැබැයි මේ මට ගියාට පස්සේ එතන කට්ටිය කියන දේ තමයි, එතනේ බලාගන්න මහත්මිය කියන දේ තමයි, එතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කෑම බීම. ඒ කියන්නේ අපිට මොන දේ තිබුණත් තුන් වේලට පරිප්පුවයි බතුවත් නැතුව කන්න නැත්තම් මොකද්ද කරන්නේ? මේ මිනිස්සුන්ට ඉල්ලන්න බෑ. මේ මිනිස්සුන්ට කෑම තමන්ට කන්න බොන්න ඕනි කියලා ඉල්ලන්න බෑ. ඒක කැලණියේ තියෙන්නේ. එතකොට මේ එතන ඉන්න 30 දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තුන් වේලට කන්න නැහැ. සමහර දවසකටම කවුරු හරි කෙනෙක් ආධාරයක් දුන්නොත් එක වේලයි කන්න හම්බෙන්නේ. අනේ මට කියන කතන්දර ටික. සමහර එහෙම ආධාර දෙන්නේ නැහැ මිනිස්සු. ඒ දවසට කරන්නේ අර 30 දෙනාටම මට කිව්ව විදිහට හාල් කිලෝ 2.5මාරක් වේලා පරිප්පුවක් හදලා දවසටම එක වේලක් කනවා කියනවා. අනේ මේ මිනිස්සු හරි අහිංසකයි. ඒ කියන්නේ අසනීපෙන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට බඩකින්නක් දැන්නට පස්සේ ඉල්ලන්න බෑ කතා කරලා මට බඩකිනි මට කන්න දෙන්න කියලා ඉල්ලන්න බෑ. මේ මිනිස්සු පව් මං හරි ආදරෙන් ඉල්ලනවා. දැන් හොඳම දේ කියන්නේ මං දැන් දවල් කෑම වේල දුන්නාට පස්සේ අනේ මට කියනවා මේ අනේ මහත්තයෝ පාන් කන්න ආසයි, රැට කන්න දෙන්න කෙනෙක් නැහැ. පාන් කන්න ආසයි කිව්වා. දැන් මේ අපේ ගෙදර කට්ටිය ලෑස්තින මේ පොයේ දවසේ දැන් පාන් දෙන්න හදන්නේ. දැන් මම මේ ගෙදර ඇවිල්ලා දැන් මේ වැඩ ටික ලෑස්ති කරනවා රැට පාන් දෙන්න. පුළුවන් නම් මම මේක හරි ආදරෙන් කියනවා. මං අඳුරන ටියුෂන් ගුරුවරු ඉන්නවා මාර ප්‍රමාණයක්. හිතවත්. මම නම් වලින් කියන්නේ පුළුවන් නම් ෆ්‍රීඩම් හෝම්ස් කැලණිය මං එතන ඉන්න ප්‍රධානීය මේ මහත්මියගේ ෆෝන් නම්බර් එක දාන්නම්, ඇඩ්‍රස් එක දාන්නම්, ආයතනය දාන්නම්. අපේ ටියුෂන් සහෝදර ගුරුවරු ඉන්නවනේ. සර්ලා එක්කෙනෙක් මාසෙට එක දවසක් බාරගත්තොත් මුළු මාසෙම අපිට කවර් කරන්න පුළුවන්. මට පුළුවන් දවසට මට පුළුවන් හැකියාවෙන් මම දෙනවා. හැබැයි මට මුළු මාසෙම දෙන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. හැබැයි මට තියෙන ආදායමෙන් මට හැකි තාක් මම දෙනවා. මං හිතනවා මට මේ මිනිස්සු බඩකින්න නැතුව තියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි පුළුවන් අය උදව් කරන්න ආදරෙන් කියන්නේ. හැබැයි සල්ලි දෙන්න එපා. සමහර කාලා කන්න මිනිස්සු මෙන්න මේ කැත වැඩේ කරනවා. මොකද්ද? එතනට ඇවිල්ලා මේ මිනිස්සුගේ වීඩියෝ එහෙම අරගෙන ගිහින් එයාලගේ account numbers දාලා සල්ලි එකතු කරනවා. මහා ජරා වැඩ ඒවා. මං හරි ආදරෙන් ඉන්නවා. රුපියලක්වත් දෙන්න එපා. කතා කරලා කෑම වේලක් දෙන්න. ඒ ආයතනයේ කතා කරලා කෑම වේලක් දෙන්න. සල්ලි කිසිම කෙනෙක්ට සල්ලි දෙන්න එපා. කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා. සල්ලි දුන්නාට සමහර දේවල් වෙන්නේ එතනට ගියාට පස්සේ ඒ මිනිස්සු විඳින දුක දැක්කට පස්සේ මේ අපි කොච්චර වාසනාවන්ත මිනිස්සුද කියලා හිතෙනවා. අපිට මොනවාද අඩුපාඩු කියලා හිතෙනවා. එක දවසක තමන්ට මොන දේ නැති වුණත් තමන් දන් දුන්න දේ විතරයි ඉතුරු වෙන්නේ. පුළුවන් නම් කෑම වේලක් දෙන්න. කැලණියේ තියෙන්නේ. සල්ලි දෙන්න එපා. එක කෑම වේලක්. හරිද? ටියුෂන් ගුරුවරු ඉන්නවා වියදම් කරන්න බැහැ. දැන් මම උදාහරණයක් කිව්වොත් ඒ 30 දෙනාට කන්න බොන්න දෙන රුපියල් 20000ක් යයි එක වේලකට. කේටරින් එකකට දුන්නා. දැන් මම දවල් වරුව කේටරින් එකකට දුන්නේ. රුපියල් 25000ක් විතර ගියේ. ඒ කියන්නේ හුඳටම හැම දෙයක්මත් එක්කම. අනේ මේ එක්කෙනෙක් එනවා මේ 4 පාරක් බත් බෙදාගත්තා. එහි කාලෙකින් මේ හොඳට කන්නේ. චොක්ලට් එකක් දුන්නාම චොක්ලට් එක ඇඟ ඇතුලේ හංග ගන්නවා. පස්සේ කන්න කියලා. ඊට පස්සේ බත් පොඩ්ඩ දෙන්නේ. දැන් රෑ අපි පාන් මොන හරි ආසාවට පාන් කන්න ඕනි කොට පස්සේ නොදුන්නා නම් අර දවල් වේලි ඉතුරු ටික තමයි රෑට කන්නේ. නැත්නම් නොකයිනෝ. මිනිස්සු හරි ආසාවෙන් ඉන්නව කන්න බොන්න දෙනකම්. හැම දෙයකටම වඩා කන බොන එක වැදගත්. මේක දකින්න කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් මේ මහා ලොකු දාන දෙනවට වඩා බඩකින් ඉන්න මිනිස්සුන්ට කැම වේලක් දෙන්න. මහා ලොකු ශෝදානවට වඩා ඒක මාර වටිනවා රත්තරනේ. පුළුවන් නම් මං ලේසියෙන් එහෙම ඉල්ලීම් කරන කෙනෙක් නෙමෙයි. මං කරන්නේ නැහැ. හැබැයි මට මේ ඉල්ලීම නොකර බෑ. මිනිස්සුගේ මාව බලන මාව දකින මිනිස්සු ගොඩක් ඉන්නවා. Tamanට පුළුවන් නම්
මම තැන කියන්නම් මම එක ලියාගත්ත ෆ්‍රීඩම් හෝම්ස් ඇඩ්‍රස් එක ෆ්‍රීඩම් හෝම්ස් සාගරිකා හෝම්ස් මාවත කැලනිය මං ෆෝන් නම්බර්ස් දාන්නම් ෆෝන් නම්බර් එක 071 600යි 8632 071 600යි 8632 ෆ්‍රීඩම් හෝම්ස් මානසික රෝගී පුනරුත්ථාපන නිවාසය පුළුවන් නම් පොඩි කැම වේලක් දෙන්නකෝ මට පුළුවන් දේ මම කරනවා හැබැයි මං හිතනවා මිනිස්සුන්ට පුළුවන් උදව් කරන්න සල්ලි නම් දෙන්න එපා කණ්ඩ බොණ්ඩ විතරක් දෙන්න කිසිසේත් කිසිම මූල්‍ය ආධාරයක් කරන්න එපා කන්න බොණ්ඩ දෙයක් ලෑස්ති කරලා දෙන්න කේටරින් එකකට කතා කරලා කියන්න මේ ආයතනයට ගිහිල්ලා මෙන්න මේ කැම ටික දෙන්න කියලා පුළුවන් නම් ඒ දේ කරන්න. හරි ආදරෙන් ඉල්ලන්නේ. මේක දකින්න අය ඉන්නවා නම් ඒ උදව්ව කරන්න. මොකද අපි මට තියෙන දේවල් කවදා නැති වේද කියලා මන් දන්නේ නැහැ. හැබැයි මම මේ දෙන සියල්ල මට මැරෙනකන් මැරුණාට පස්සෙත් මට ලැබෙනවා. දෙන්න ලෝභ වෙන්න එපා. පුළුවන් නම් උදව්වක් කරන්න. බොහොම ස්තුතියි.